තාත්තේ කියපන් බොක්ක මොකෝ මේ ලයින් එක හෙට ඉස්කෝලේට අම්මා හරි තාත්තා හරි එක්කන් එන්න කිව්වා. පිස්සුද යකෝ උඹට උඹ හෙට ගිහින් කියපන් තාත්තා මැරෙන්න වැටලා ඉස්පිරිතාලේ ඉන්නේ අම්මටත් ඇවිදින්න බෑ කියලා. ඊටු ටික මම බලා ගන්නම් මනේ. තාත්තේ ඔයා නම් එළම පොරක්කා. තද කොල්ලෝ ලොකු වුණාම සලකපන් මේවට. මොකද පිස්සු මිනිස්සුયો මට වතුර ගහන්නේ. මම ඔහේගේ අම්මටයි තාත්තටයි පොරොන්දුවක් වුණානේ. ඔහේ මොකද්ද අපේ අම්මටයි තාත්තයි උණු පොරොන්දුව? මම පොරොන්දු වුණා ඔහේව හැමදාම මලක් වගේ බලා ගන්නවා කියලා. මම 100ට වුණා කිව්වා වගේ දෙයක් කියන්නද? ඔව් කියපන්. චුක් 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 උඹේ කලි සමස්සේ. ඵලයන් යන්න. 100 මම ඕනම් ප්‍රශ්නයකට උත්තර දෙන ඇප් එකක් හොයාගත්ත 100ට ඕනම් ප්‍රශ්නයක් ඒකට කියන්න. එහෙනම් ඔකෙන් අහපන් උඹලගේ තාත්තා ළමෙක් හදන්න ගත්ත තීරණේ වැරදි කියලා ඔකවත් පිළිගන්නවද කියලා. ඔල්ල ඔබ දන්නවද ඒ කාලේ කෙල්ලෝ මට කැතයි කිව්වේ මගේ පර්ස් එක දකින්න කල් විතරයි. ඉතින් 100 පර්ස් එක දැක්කම මොකද කිව්වේ? ඊට පස්සේ මට කැතයි කියන එක නවත්තලා හිගන්න කියන්න පටන් ගත්තා බං. සර් පොඩි කාලේ බයම දේ උනේ මොකද්ද? මම කළුවරට බය වුණා බං. තාමත් බයද? නෑ බං. දැන් ලයිට් බිල එනවනේ. දැන් බය එළියට. අනේ මහත්තයා ඔයා නොකියාවම යන්න ගියා. හිතේ තිබුණු දේවල් කියා ගන්න බැරි වුණා දෙයියනේ මමත් එනවා ඔයා එක්ක යන්න. අපෝ එපා. කියන්න තියෙන දේක් දැන් මම කියන්න. පුතා විශ්වාස කරනවද අපේ ගෙදර එක්කෙනා මං ගෙදර එනකම්ම කන්නේ නෑනේ. අනේ නැන්ද එච්චරට මාමට ආදරේද? නෑ බං මම එපයි ගෙදර ගිහින් උයන්න. කොල්ලෝ දැන් ඔබට තේරෙනව නේද සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා. ඒක නම් ඇත්ත සීයේ. සල්ලි නම් මොනවද? ඒකනේ කොල්ලෝ එහෙනම් මට හවසට රුපියල් 10000ක් දීපන්කෝ අතේ සල්ලි තියෙනවා. උපේ මහත්තයා කියන්න පන. උපේ මහත්තයා ඇයි මට පණ කියන්නේ? කොයි වෙලේ යයිද දන්නේ නෑනේ. What? පොලංචියේ ලීරුවේ එකට විතර. මල් පැම් පොදක් රහ බැලුවේ දෙකට විතර. පොලිසියෙන් පැන්නේ 3ට විතර මගේ හිතේ. ඔෆ්ස් එකේ නිදිය ගන්න බෑ කියලා තමුන් දන්නේ නැද්ද? සිරාම කතාව සර්. පුදුම සද්දයක් තියෙන්නේ. නිින්ද යන්නෙම නැහැ. මම යනවා ගෙදර. අපේ ගෙට පැනපු හොරත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි මොනවද මිනිස්සු ඒ හොරා එක්ක ඔච්චර සතුටින් කතා කරන්න තියෙන්නේ? අනේ ලොකු දෙයක් නන් නෙවෙයි සර්. මට දැනගන්න ඕනේ අපේ ගෑණිව ඇහැරන්න නැතුව කොහොමද ඊගෙට ඇතුළුනේ කියලා. දොස්තර මහත්තයට මම පණිවිඩයක් කියලා යන්නයි ආවේ. ඔව් කියන්න තාත්තේ. ඇයි මේ හදිසියෙම දුවගෙන ආවේ? මහත්තයගෙන් බෙහෙත් ගත්ත දවසේ ඉඳන් මම හොඳට ඇවිදිනවා මහත්තයෝ. ඉතින් තාත්තට ඇවිදින්න බැරි ලෙඩක් තිබුණ නැහැ නේ තාත්තේ. ඔව් මහත්තයෝ. මහත්තයාගේ බිල් ටික ගෙවන්න මට බයික් එක විකුණන්න උනානේ. උඹේ අර සීන් එක කියන්නද බං උඹේ කැල්ලට? උඹගේ සීන් එකක් කියන්නද උඹේ කැල්ලට? අපි දෙන්නගේ රහස් හැමදාම රහසක් විදියට තියෙවි මචං. කොල්ල වෙද මහත්තයා ඉන්නවද මගේ කොන්දේ අමාරුවට බෙහෙත් කරගන්න? වාඩි වෙලා ඉන්න සීයේ. වෙද මහත්තයාටත් කොන්දේ අමාරුවක් හැදිලා ටවුමට ගියා බෙහෙත් ගේන්න. හරි වැඩේනේ මහත්තයෝ. මහත්තයා කිව්ව බෙහෙත් එක කොහෙවත් නැහැනේ හොයාගන්න. අම්මට හුඩු මේ මම පෑන ලිය වෙනවද කියලා ලියලා බලපු කොලේනේ. උඹේ කොල්ලා ලොකු වෙලා මොනවද බං කරන්න හිතන්නේ? කියනවා ලොකු වෙලා නගර සභාවේ කුණු ලොරියේ වැඩ කරන්න කැමතියි කියලා. පටසිරි ඒ ඇයි බං කොල්ලා ඒකට කැමතියි? කුණු ලොරියේ ඉන්නේ සතියට එකපාරනේ බං. කො හිතන් ඉන්නේ ලොරිය වැඩ කරන්නේ සතියට එක දවසයි කියලා. ඇයි බං උඹ ඔච්චර සතුටෙන් එන්නේ? මට දික්කසාදේ හම්බුණා මචං. අම්මට හුඩු. උඹ ඔය සිරාමද කියන්නේ? ඔව් යකෝ. නඩුකාරතුමා කිව්වා පඩියෙන් හරි භාගයක් ගෑනට දෙන්න කියලා නඩත්තු කටයුතු වලට. ඉතින් ඒකට උඹ ඇයි මෙච්චර සතුටින් ඉන්නේ? ඇයි යකෝ මට දැන් පඩියෙන් භාගයක් හරි හම්බෙනවනේ. ගෑණි හිටියා නම් ඒ භාගෙත් ගෑණි ගාව. මොකද කොල්ලෝ උඹ තනියම hina වෙන්නේ? 100ට මේවා තේරෙන්නේ නැහැ 100. තේරෙනවද නැද්ද බලන්න කියහන්කෝ ඉතින්. Facebook කියලා එකක් තියෙනවා හරිද? ආව ඉතින්. ඒකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. දැන් එයා මාත් එක්ක මැසේජ් කරනවා 100. ඉතින් කියහන්කෝ මොකක්ද ඒ දැරුවිගේ නම? මේක තියෙන්නේ ඒන්ජල් සුදුහාමිනී කියලා 100. යකෝ ඒ මගේ ෆේක් account එකක්. ඔය උඹ ගෙදර නැති ටිකට උඹලා ගෙදරට හොරු පැනලාලු නේද? ඔව් බං. රෑ දෙකට විතර වයිෆ් විතරයි ගෙදර හිටියේ. වයිෆ් හොරාගේ දත් හතරකුයි කකුලකුයි කඩලා පුටුවක ගැට ගහලා තිබුණා මම එද්දි. අඩෝ උඹේ ගෑණි මාර ගෑණියෙක්නේ බං. අපේ ගෑණි නම් හොරුන්ට බයයි. අපේ ගෑණිත් බයයි බං. ඒකේ හිතලා තියෙන මම රෑ වෙලා ගෙදර ඇවිල්ලා කියලා. සද්ද ඇහුණු ගමන් ගිහින් නෙලලා. ටීචර් මං ලැට් එකට ගිහින් එන්නද චූබරයි? නෑ ළමයෝ මම වැසිකිළියට ගිහින් එන්නද? මමනේ මුලින් ඇහුවේ මං ගිහින් ආවම ටීචර් යන්න.
මචං උඹ හැමදාම මේ වගේ බොනවද බං? නෑ බං පඩි දවසට විතරයි මම බොන්නේ. එහෙනම් කමක් නෑ මචං. එතකොට උඹට පඩි කවදද බං? මට දවස් පඩි බං. සීයට ඔස්සර හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්ලු නේද? උඹ මේ මොනවක් කතා කරනවද කොල්ලෝ? උස්සර මං මේ පොල් ගහේ කරටියටත් වඩා උඩින් යන්න ගහනවා. ඒ කාලේ සීය හෙන වැඩෙක් නේද ආච්චි බලන් ගියාම? ඔබ මේ මගුලක් කියවනවා. ඒ කාලේ ඔය පොල් ගහ අඩි 3ක්වත් උස නෑ බං. මොකද පුතා මේ තනකොළ කන්නේ? මම කුණාටුව වෙලාවේ වේලි වලට අනේ තව ටිකක් අල්ලන් එන්න කියලා හැලි ලියපු එකේ. මදි වුණොත් වරෙන් කොල්ලෝ. අපේ වත්තේ තනකොළ තියෙනවා. එල්ලෝ යාළුවන්ට දාන්නම්. හිරු, තරු, නෙතු, සෝස බෝලේ, සුදු බෝලේ, අල බෝලේ, කොල්ලෝ යාළුවන්ට දාන්නම්. කලුවා, තඩියා, කැතයා, බොකයා, බීඩියා, ජුණ්ඩා, බණ්ඩා. ඔයාගේ ඇස් පේන්නේ නැද්ද? මේ වයසක මිනිස්සයා හිටගෙන යනවා. නැගිටලා සීට් එක දෙන්න බැරිද ඔයාට? වාඩි වෙන්න ආච්චි. සුදු ඔයත් දොයිය ගන්න. ඔන්න වාගේ සුදු මහත්තයත් ද්‍රිය ගන්නවා. ඔය සුක්කානම අල්ලගනින් යකෝ නැගිටලා. මුව නැගිට්ටපන් යකෝ කවුරු හරි. ඔසරන මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගේ එද හොයන උන්ට මේ කියන්නේ. වැඩක් එත්තෙම නැත්තම් වැඩ කරන උන්ට පද හදන්න නැතුව හිටපල්ලා. නැත්තම් පද හදන වෙලේ කැම වේලකට පොල් ටිකක් හරි ගාලා දීපල්ලා. උඹට මේ ලෝකේ කවුරුත්ම නැහැ කියලා හිතනවද කොල්ලෝ? අවුසියේ. එහෙනම් ගෙදර ගිහින් බලපන්. උඹේ අම්මා තාම බලාගෙන ඉන්න උඹ දිනනකම්. ඇයි සීයේ? ඔයා තනියම ඉන්නේ. තනියම ඉන්න එක හොඳයි පුතේ. යාළුවෙක් එක්ක ඉද්දි උම්මගෙන් හොස්පොට් ඉල්ලනවා. What? අල්වානේ රඹුටන් ඇබුල නැහැ. ඇයි මිනිස්සු මේ රඹුටන් ඇබුල්නේ? රසයි කිව්වේ බොරුවටද? රසයි කිව්වේ මල්වානේ රඹුටන්නේ සර්. මොකද පුතා මේ තනකොළ කන්නේ? මම කුණාටුවෙන් අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන අයට කැමරාව නැතුව උදව් කරපන් කියලා බැනපු එකේ. මදි වුණොත් අපේ වත්තටත් වරෙන් කොල්ලෝ. තාත්තා දන්නවද අපේ ඔළුව ඇතුලේ තියෙන මොලේ නැතිව අපිට එක විනාඩියක්වත් ජීවත් වෙන්න බෑ කියලා. ඔය ඇත්තමද මහත්තයෝ? ඒ කියන්නේ අපේ හාමිනේ කියන විදිහට මට මොලේ නැති කතාව බොරුවක්. සීයේ අපේ ටීචර් කිව්වා අපි දවසක වැටුණු තැන පැලවෙන්න ඕනේ කියලා. ටීචර්ගෙන් අහපන් වැටුවෙන තැන පැලවෙන්න අපි කොස්සෙන්ද කියලා. ඵලයන් මගේ මුකුත් අහගන්න නැතුව. රෙද්ද. ඔයාට ඔයාගේ ලෝකේ ලොකුම හීනේ මොකද්ද? මගේ මල්ලි වගේ ලංකාවේ ලොකුම කෝටිපති අතරට එන එක. එයා දැන් කෝටිපතියෙක්ද? නෑ. එයාටත් ඒක හීනයක් විතරයි. ඔබ දන්නවද කොල්ලෝ? මේ ලෝකේ මිනිස්සු තරහ වෙන තැන් දෙකක් තියෙනවා. ඒ මොකද්ද සීයේ? ණයට ඉල්ලපුවම නොදී සිටීම. ණයට දුන්නු සල්ලි ඉල්ලා සිටීම. What? ලයිව් එකට හැමෝම දාමු ලයික් එකක්. ගැම්ම ගන්න. සීයාගේ ෆෝන් එකේ ගේම් තියෙනවද? මේකේ ඇති ගේම් එකක් නැහැ. ඵලයන් යන්න මට කියලා කන පලා ගන්න නැතුව.